සාදු සාදු සාදු. අද මම්පෙත සදහන් වැඩසටහන වෙනුවෙන් මේ අසපු පුණ්‍ය භූමියට එක් වූ මේ යෝන් දූපුතුන් සියලු දෙනාට උතුම් බුදුපසේ බුදු මහා රහත් මුනිවරුන්ගේ ආශිර්වාදේ නොඅඩුවම ලැබේවා. සාදු සාදු සාදු. තරුණ දරුවෝ අපිත් එක්ක කතා කරද්දී එයාලගේ හිතවල දැවෙන එයාලා වෙහෙස විඳින ප්‍රශ්නයක් මට නිතර කියලා තියෙනවා. මොකද්ද? ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ නැහනේ. ප්‍රාර්ථනා කරන දේවල් ඒ විදිහට හරියන්නේ නැහනේ. බලාපොරොත්තු වෙන දේවල් බලාපොරොත්තු නොවිච්ච විදිහට ස්වාමීන් වහන්සේ වෙනස් වෙනවනේ. ප්‍රාර්ථනා ඉෂ්ට වීමේ දුර්වලතාවය ඇතැන් විට ඔයාලාටද ඇති. එනිසා මේ දහම් පදේ ප්‍රාර්ථනා ඉෂ්ට වීම පිණිස තමන්ගේ ජීවිතේ හදාගත යුතුම වටිනා කාරණා 5ක් ගැනයි. 5ක් විතරක් නොවේ තියෙන්නේ. හැබැයි මම අද දහම් කතාවේදී මූලික කාරණා 5ක් ඔයාලට තෝරලා දෙනවා. තරුණ වයසේම ඔයාලා මේ කරුණු 5 හදාගත්තොත් ජීවිතයක් ඇතුලේ තියෙන යහපත් ප්‍රාර්ථනා, යහපත් බලාපොරොත්තු, යහපත් ඉලක්ක ඔයාලට ඉක්මනින් ඉෂ්ට කරගන්න, බලාපොරොත්තු වෙන විදිහට ඉෂ්ට කරගන්න ඒකේ යම් ආශිර්වාදය, ඒකේ යම් බලපෑම ඔයාලගේ ජීවිතේට ලැබෙයි. ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න ගොඩාක් බලපානවා සීලවන්තකම. සිල්වතෙකුගේ ප්‍රාර්ථනා ගොඩාක් බලවත්. ඔන්න ඒක. දෙවෙනි කාරණේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න ගොඩාක් බලපානවා කෘතගුණ දන්න බව. කෙලෙහි ගුණ දන්න, කෙලෙහි ගුණ සිහි කරන, කෙලෙහි ගුණ සලකන යම් සත්පුරුෂයෙකුගේ ප්‍රාර්ථනා හරි බලවත්. දුස්සීලයේ ප්‍රාර්ථනා වලට වඩා සිල්වතාගේ ප්‍රාර්ථනා බලවත්. අසත්පුරුෂයාගේ ප්‍රාර්ථනා වලට වඩා සත්පුරුෂකමේ පිහිටලා කරන ප්‍රාර්ථනා බලවත්. තුන්වෙනි කාරණේ ප්‍රාර්ථනා ඉෂ්ට වීම පිණිස පවතින දානයක් තියෙනවා. ප්‍රාර්ථනා ඉටු වීම පිණිස පවතින දානය මිනිසෙකුගේ ජීවිතේ පැතුම් බලාපොරොත්තු හරියන්න බලපානවා. හතරවෙනි කාරණේ දියුණුවක්, අභිවෘද්ධියක්, සාර්ථකත්වයක් සලසගත් මිනිසුන්ට ඉරිසියා නොකිරීම. තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න සෑහෙන්න බලපානවා. ඉස්සරහාට ගියපු මිනිස්සෙක්, සාර්ථක වෙච්ච මිනිස්සෙක්, දක්ෂතා හදාගත්ත මිනිස්සෙක් දිහා බලලා හිත පුරවාගෙන සතුටු වෙන්න පුළුවන්කම ඒක ගොඩක් බලපානවා. අවසාන කරුණ, පස්වෙනි කරුණ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න කැමති කෙනාට ඒ ප්‍රාර්ථනාව ඉටු වෙන මාවතට අදිෂ්ඨානයක් සහිත වීරියක් ඕන. අදිෂ්ඨානයක් සහිත වීරිය තියෙනවා නම් ඒකත් ප්‍රාර්ථනා ඉටු වීම පිණිස බලපාන්නේය. කරුණු 5යි. මතක් කරගමු කාරණා 5. ප්‍රාර්ථනා ඉෂ්ට කරවන සීලය. ප්‍රාර්ථනා ඉෂ්ට කරවන කෘතගුණ, කෙලෙහි ගුණ. ප්‍රාර්ථනා ඉෂ්ට කරවන දානය. ප්‍රාර්ථනා ඉෂ්ට කරවන මුදිතාව. ප්‍රාර්ථනා ඉෂ්ට කරවන අදිෂ්ඨානයෙන් යුතු වීරිය. දහම් පදයේ මෙතකින් නිමා කළත්
සම්පූර්ණයි. දැන් තියෙන්නේ තෝරන කොටස. සිල්වතුන්ගේ ප්‍රාර්ථනා කියලා කියන්නේ දරුවනේ. ගොඩාක් සමෘද්ධිමත් වෙන්න අවකාශය වැඩි එකක්. බුද්ධ භාෂිතයක් තියෙනවා මෙහෙම. ඉජ්ජති භික්ඛවේ සීලවතෝ පණිදි විසුද්ධත්තා. මහණෙනි සිල්වතෙක් යම් සිල්වත් පිරිසිදු ජීවිතයක් ඇතුව ප්‍රාර්ථනා කරද්දී පණිදි කියලා කිව්වේ ප්‍රාර්ථනාව, අපේක්ෂාව. සිල්වතාගේ ඒ අපේක්ෂාව ප්‍රාර්ථනාව ඉජ්ජති සමෘද්ධිමත් වන්නේය. කාගේ වචනයක්ද? තුන්ලෝම අවබෝධ කරපු සර්වඥ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා සීලයක පිහිටා යමෙක් ප්‍රාර්ථනා කරනකොට ඒ ප්‍රාර්ථනාව සමෘද්ධිමත් වෙනවා. ඔයාලගේ ජීවිතේ ප්‍රාර්ථනා පොදි ගහන්න කලින් එහෙනම් ඔයාලා මුලින්ම හදාගත යුත්තේ මොකද්ද? සීලවන්තකම හදන්න. සීලවන්තකම හද තමන්ගේ සිල් සුවේ දරුවනේ විඳින්න. සිල් රකින්න දරුවෝවත් සිල් සුවය විඳිනවා. මම ලේසියෙන් දැකලා නැහැ. සිල් රකින්න ඉන්නවා. බොහොම චූටි වයසේ ඉඳලා සිල් රකින්න දූල පුතාලා අපි දැකලා තියෙනවා. හැබැයි සිල් සුවය විඳින අය මං හරි අඩුවෙන් දැකලා තියෙන්නේ. සිල් ගන්න එන්නේත් බෙරි කරගත්ත මූණවල වලින්. සිල් ගන්න ඇවිල්ලා තින්නේ නිකන් මහා එල්ලගෙන. සිල්වතුන් ය කියලා කිසි බැබලීමක් මූණේ පේන්නේ නැහැ. ඒකෙන් දැනෙනවා මට සිල් රැක්කාට තමන් සම්බන්ධී සුවයක් විඳින්නේ නැහැ නේ අප්පා කියලා. සිල් රැකලා සිල් සුවය විඳින්න කියලා දේශනා කළේ කවුද? බුදුරජාන් වහන්සේ. සිල් ආරක්ෂා කරන කෙනා සීලය සිහි කර වඩන්න කිව්වා සීලානුස්සති. මම සිල් රකින්නවා කියලා මෙනෙහි කරන්න කිව්වා. එතකොට දැනෙනවා මේ සමාජයේ තමන්ට තමන් ගැන තියෙන වටිනාකම. මේ ඇඟේ වහන මధుරයෙකුට පවා අනුකම්පා නැති මිනිස්සු මැද මං චූටි සතෙකුටවත් හිංසා කරන්නේ නැති අවිහිංසාවෙන් ජීවත් වෙන මිනිස්සෙක් නේ. ඔයාලා නිකන් හිතන්න. ඔයාලගේ කාමරයට වෙලා ඉඳිද්දි ඔයාලගේ සමීපයෙන් ඉගිලලා යන මధుරවට ඒ මధుරවගේ සද්ද ඇහෙද්දිත් ඔයාලා මේ මధుරව නසන්නේ නැත්තම් ඌව කාමරේ දොර ඇරලා ජනේල ඇරලා කොහොම හරි ඌව එළියට දාන්න නම් ඔයාලා උත්සාහවත් වෙන්නේ. ඌ මරන්න නසන්න චේතනාවක් ඔයාලගේ හිත ඇතුලේ නැත්තම් මේ කේක උපක්‍රම වලින් මధుරෝ පවා නසන මිනිස්සු මැද ඔයාලට වෙලගෙන සතුටු වෙන්න බැයිද? මං නිසා මధుරෙක් තරම් සතෙකුටවත් බයක් ගේන්නේ නැති මිනිස්සෙක්. කොච්චර ලස්සනයිද? මම දැකලා තියෙනවා සමාජ මාධ්‍යෙම වීඩියෝ මధుරෝ මරලා ඒ මරපු මధుරෝ මෙහෙම ගණන් කරලා තියලා ඒවා වීඩියෝ කරලා දානවා. ඒකුන් දුස්සීලකමින් එච්චර වින්දනයක් ලබනවා නම් ඇයි සිල් රකින්න සිල්වතෙකුට සීලෙන් සතුටක් ලබන්න බැරිනේ? සතුට වෙන්න ගොඩාක්. මම මගෙත් එක්ක එකට පිළිවෙත් පුරන සංගරුවන් වහන්සේලා දිහා බලාගෙන සමහරවට ඔය කරුණෙන් විතරක් මං සතුට වෙලා තියෙනවා. අපේ ගෙවල් දොරවල් මට මතකයි ඉස්සර. ඒ ගෙවල් දොරවල් බිත්තිවල මధుරවන්ගේ තැලුම් පාරවල් හරියට තිබ්බා. මට වෙලාවකට හිතෙනවා අසපු වල අපේ සංඝයා වැඩ ඉන්න අසපුවේ බිත්ති දිහා බලාගෙන මෙච්චර සංඝ පිරිසක් මෙතන ඉඳලා එකදු මధుරයෙකුගේවත් තැලුම් පාරක් මේ සුවිශාල බිත්තිවල නැහනේ. චූටි සතෙකුටවත් හිංසා නොකරන අවිහිංසාව පිරිච්චි සංගරුවණක් එක්ක මගේ තරුණ ජීවිතේ මට ගත කරන්න ලැබුණානේ කියලා මට සතුටක් එනවා. ඒ නිසා ඔයාලා සිල් රකින්න, සිල් සුවේ විඳින්න. අන්සතු දෙයක් හොරකම් කිරීමේ, අන්සතු දෙයක් නැති කිරීමේ වෙහෙස ඔයාලා ජීවිතේ කාටවත් දීලා නැත්තම් කොච්චර සතුටක්ද?
මං තව කෙනෙකුගේ දෙයක් හොරකම් කරලා නැහැ. තව කෙනෙකුගේ පොඩි දෙයක්වත් මං හොරෙන් අරන් නැහැ. සතුට විඳින්න. ඔයාලගේ ජීවිත තාම මේ භද්‍ර යවවන වයසේ. ඔයාලා මේ වෙනකොට දරුවනේ. ඔයාලගේ ජීවිතවල බඹසර සීලය ගැන පවා අහලා ඇති. විවාහයකට යුග ජීවිතයකට යන්න කලින් ඔයාලා හොඳට බඹසර රකින්නවා නම් හිත සතුට වෙන්න. බඹසරවල් කෙලෙස ගන්න ලෝකයක මගේ බඹසර රැකගෙන ඉන්න හයියක් තියෙන ගෑනු ළමයි. මගේ බඹසර රැක ගන්න හයියක් තියෙන පිරිමි ළමයි. සිල් රකින්න සතුට වෙන්න. විවාහ වෙච්ච ඉවලක් නම් ස්වාමියා ඉක්මව නොයාම ගැන බිරිඳ ඉක්මව නොයාම ගැන සතුට වෙන්න. කතා කරන වචනයකින් අපිට තව කෙනෙකුට හිංසාවක් රිදවීමක් පෑරවීමක් කරන්නේ නැති ලස්සන වචන කතා කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක පුදුම වාසනාවක්. අඩුතරමේ වල මම බොරු කියන්නේ කියන එක විඳින්න අඩුතරමේ අනිත් ටික ඉතින් ටික ටික හදන්න ඕනේ වනේ. මේකේ අමාරුම ඒ කියන්නේ කයයි වචනේ කියන දෙකෙන් වැට ගහ ගන්න අමාරු මේක මොකද්ද? කයට වැට ගහන එකද? කටට වැට ගහන එකද? හරි අමාරුනේ මේක. සිල් රැක ගන්න පරිසරයේ සමාජයේ ගොඩාක් අඩු හින්දා ඔයාලට වැඩිපුරම හිස් වචන කියවෙනවා. ඒක පාලනය කරන්න අමාරුයි. එකට ඉන්න පිරිස පරුස වචන කතා කරන පරුස වචනින්ම අදහස් උවමාරු කරගන්න පිරිසක් නම් ඔයාලගේ කටවල් වලින් මේ සත්පුරුෂ ඇසුරක ඉන්නකොට ওই කටවල් සුන්දරව තිබ්බට අර තැන් වලට ගියපු ගමන් අර ජහජරා වචන ටික ඔක්කොමත් ඔයාලගේ කටවල වල යනවා. අමාරුයිනේ. ඒ නිසා අඩු ගන්නනේ. අඩු ගානේ බොරු කීමෙන් වැළකුණා කියන සන්තෝෂෙන් දින්න. මත්ද්‍රව්‍ය මත්වතුර භාවිතයකට ජීවිතේ වට ගන්නව නම් දරුවනේ ඒක මහා මෝඩකමක්. මම මත්ද්‍රව්‍ය මත්වතුර භාවිතයෙන් වැළකිච්ච කෙනෙක් කියන සන්තෝෂය ඔයාලා උපද්දන්න ඒක විඳින්න. ඒක අවස්ථාවක අපි දහම් කතාවක් කරාම තරුණයෙක් ඇවිත් මාත් එක්ක කියනවා මෙහෙම. ආමුදුරනේ මගේ නම් අදහස ඔయిత වෙනස්. මම මේ වෙනකොටත් මත්ද්‍රව්‍ය වර්ග කීපයක්ම මම පාවිච්චි කරලා තියෙනවා. ආමුදුරනේ මම පාවිච්චි කරලා තියෙන හින්දා මම දන්නවා ඒක මොකද්ද කියලා. මන් දැන් අත්දැකීමෙන්ම තීරුම් අරන් එක මත්ද්‍රව්‍ය මං අතහැරලා තියෙනවා. පාවිච්චි කරපු හැම එකම මං දිගට පාවිච්චි කරන්නේ නැහැ. ආමුදුනේ මං හිතන්නේ තරුණ වයසේ හොඳ ඒක චෙක් කරලා බලන්න ඕන. ටෙස්ට් කරන්න මේක මොකක්ද කියන තරම් එකක් ඕකේ තියෙනවද? එහෙම ටෙස්ට් කරලා බැලුවා නම් ආමුදුනේ ටෙස්ට් කරලා බලන්න චුට්ටක් පාවිච්චි කරාට වරදක් නැහැ. දැන් මෙයා හරි ආඩම්බරින් ඕක කිව්වේ මගෙත් එක්ක. මං ඊට පස්සේ එයාගෙන් හිමීට ඇහුවා. ඔයා වහ ටෙස්ට් කරලා තියනවද? වහ කඩවල වල ගහලා තියෙනවනේ වෙනම බෝතල් වල වහ කියලා. කවුද දන්නේ වහද කියලා? ඕක චුට්ටක් පාවිච්චි කරලා බැලුවා නම් හරිනේ. මූණ පුංචි වුණා. ඇයි මේ තමන්ගේ තියෙන දුර්වලතාවය අර පුස් ආඩම්බරෙන් වහගන්න ලැහැත්ති. මම ඔය පාවිච්චි කරන්නේ එහෙම අහුවෙලා නෙවෙයි මත්ද්‍රව්‍ය වලට පිස්සු වැටිලා නෙමෙයි. මම මේ ටෙස්ට් කරලා බලනවා චුට්ටක්. මෝඩකම් වලට හිත බැහැගන්නේ ඔහොමයි. ඒ නිසා ඔයාලා සිල්වත් වෙන්න. සීලයක් තුල පිහිටලා දරුවනේ සිල්වතෙක් පැතුම් පතනකොට ඒ සිල්වතාගේ ප්‍රාර්ථනාව දෙවියන්ට දැනෙනවා. සිල්වතෙක් සිල් රැකගෙන දෙවියන්ගෙන් පිහිට ඉල්ලනකොට අනෙක් ජනයා මැද්දේ අන්ධකාරේ පහනපත් වෙලා දිලෙනවා වගේ සිල්වතාව දෙවියන්ට විශේෂයෙන් පේනවා.
අපේ ජීවිතවල ප්‍රශ්න කරදර වුණාම අපි ওই සෑබෝධින් වහන්සේලාගේ ළඟට ගිහිල්ලා සමහරලාට පිහිට ඉල්ලනෝනේ. දේවාල වලට ගිහිල්ලා අපි පිහිට ඉල්ලනවා. අපි සෑයක් බෝධියක් ළඟට ගිහින් පිහිට ඉල්ලනකොටත් එතන අවට ඉන්න දෙවි දේවතාවුන් වහන්සේලාට සමහරට බැල්මක් වැටෙන්න පුළුවන්. අපි ළඟ සීලය තියෙනවා. දෙවලක් ඇතුළට උනත් ඇවිත් යම් පිහිටක් පිළිසරණක් ඉල්ලනකොට කෙනෙක් එයා සිල්වත් නම් දෙවියෝ සිල්වතාවට උදව් කරන්න ප්‍රියයි. ඒ නිසා ඔයාලා හදාගන්න සීලය. සීලයක් තුල පිහිටා සිල්වතෙකුට ගැළපෙන විදිහේ ධාර්මික ප්‍රාර්ථනා කරන්න. ඔයාලගේ ජීවිතේ ප්‍රාර්ථනාව ඉටු වනු ඇති. මේ දරුවන්ට තරුණ කාලෙම සිල්වත් වෙන්නත් සිල් සුවය විඳින්නත් සිල් සුවය විඳිනා තරුණ තරුණියන් බවට පත් වෙන්නත් වාසනාව ලැබේවා කියලා සෙත් පතනවා. දෙවෙනි එක කෘතගුණේ. කෘතගුණේ ගැන මේ ජාතක පොතේ හම්බ වුණා හරි ලස්සන ගාථාවක්. බුදුරජාන් වහන්සේ මේ ගාථාව ජාතක කතා කීපයකදී දේශනා කරනවා. යෝ බුබ්බේ කත කල්යානෝ කතත්තෝ නාව බුජ්ජති පච්චේ කිච්චේ සමුප්පන්නේ කත්තාරං නාදි ගච්ඡති. ඔයාලට දීලා තියෙන අත්පත්‍රිකාවේ සිංහල තේරුම තියෙනවා. කලින් ලැබුණු උදව්ව ගැන යමෙක් සිතන්නේම නැත්නම් ඒ නිසා ඌ යහපත ගැන තේරුම් ගන්නෙම නැත්නම් නැවත උදව්වක් ඕනෑ විට පමණක් ඒ ගැන සිතනවා නම් ලැබෙන්නේ නැහැ කිසිම උදව්වක් කිසිදා ඔහු හටනම්. බලන්න සමහරවිට මේ ජීවිතය ඇතුලේ අපි බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන දේවල් ඒ විදිහට සිද්ධ නොවෙන්න අපේ සංසාරේ තිබිච්චි අසත්පුරුෂකම් හේතු වෙනවද දන්නේ නැහැ. ඒ නිසා ඔයාලා හොඳට තේරුම් ගන්න මේ ජීවිතේ. ඔයාලගේ අද මේ දහම්පතේ ඇහුවට පස්සේ දරුවනේ විවේක වේලාවක් චුට්ටක් වෙන් කරන් අපි තාම තරුණ වයසේ ඉන්නේ. ඔයාලා නිකන් හැරිලා විමසලා බලන්න මේ වයසට එනකන් ඔයාලගේ ජීවිතේ හයියක් වෙච්චි උදව් වෙච්චි ඔයාලගේ ජීවිතේට යම්කිසි පිළිසරණක් දීපු අය කවුද? එමීට හිතන්න නිදහසේ. දැනෙන්න ගනීවි මේ හිතට අපිට කොච්චර උදව් කළාද? කොච්චර උපකාර කළාද? අපිට කොච්චර අපි වැටිච්ච තැන්වලදී මේ අය හයියක් වුණාද? ඔයාලගේ හදවතට ඒක දැනෙන්න ගනී. කල්යාණ මිත්‍රයන් වහන්සේලාව බැබලිලා පෙනේ. සත්පුරුෂයන් වහන්සේලාව බැබලිලා පෙනේ. අම්මා කියන කාන්තාව නිකන් මට මගේ ජීවිතේ ඉන්න ඉෂ්ට දේවතාවි නේද කියලා හදවතට දැනේ. තාත්තව දකිද්දී වෙනදා දැනෙච්ච නැති අමුතු ආදරය, අමුතු හැඟීමක්, අමුතු උදාර බවක් තාත්තගේ තුලින් ඔයාලට දැනේ. ඔයාලා මෙහෙම සිහි කරන්න පටන් ගත්තොත් ලැබිච්ච උදව් හිතන්න. අනික් පැත්ත හැරි හැරි බලන්න. තමන් පැමිණි මාවතට තමන්ට හයියක් වුණේ කවුද කියලා යම්කිසි කෙනෙක් විමසනවා නම් එයාට බුදුරජාන් වහන්සේ පාවිච්චි කරපු වචනේ තමයි සත්පුරුෂයා. යා සත්පුරුෂේ. මේ ලෝකේ ගොඩාක් ඔලු ගෙඩි තිබ්බට ඔය ඔලු අතරේ සත්පුරුෂයන්නේ ඔලු හරි අඩුයි. සත්පුරුෂයෝ ඉන්නේ ටික දෙනයි. ඔයාලා ආස නැද්ද? ඒ සත්පුරුෂයන්ගේ ගොඩට ඔයාලත් එකතු වෙන්න. ඒ සත්පුරුෂයන්ගේ කුලකේ ඇතුළට එන්න නම් කෙලෙහි ගුණ හදන්න ඕන. කෘතගුණ සිහි කරන අය වෙන්න ඕන. තමන්ගේ ආදරණීය අම්මාගේ ගුණ සිහි කර කර අම්මව පුදන දරුවෙක් යම් පැතුමක් කරනවා නම් ඒ ප්‍රාර්ථනාව හරි බලවත්. මොකද අම්මාව පුදන දරුවෙකුට අම්මගේ කල්යාණ වූ ආශිර්වාද තියෙනවා.
කල්යාණ ආශිර්වාද කියන්නේ මෙහෙම එකක්. දැන් ඒක අවස්ථාවක මට මතකයි අපි ওই චැරිටි එකක් වෙනුවෙන් වැඩිහිටි නිවාසයකට ගියා. ඒ වැඩිහිටි නිවාසයේ ඉන්න ආච්චිලට සීයලට ඔය දරුවෝ මේ යෝන් දූල පුතාලා යම්කිසි උපස්ථානයක් කරන්න. ඒ ආච්චිල සීයලට උවමනා කරන බඩුත් තරම් අලුත් ඇඳුමුත් තරම් මම ඉතින් ඒකේ අර මෙහෙවන ඒ දරුවෝ සම්බන්ධයෙන් බලන්න යන ස්වාමීන් වහන්සේ විදිහට මං වැඩම කළේ. මට ඉතින් මේව මුකුත් මගේ අතින් කරන එක සුදුසු නෑනේ. මං අර දරුවෝ ඒ කටයුතු කරනකන් තනින් තන ඇවිද්දා. මං ඒ යනකොට එක ආච්චි කෙනෙක් පොඩි පොතක් චූටි බණ පොතක් ඒ ආච්චි ඉන්න කාමරේ එළියට වෙලා කියවනවා. මට ඒ ආච්චි දැක්කම අනිත් ආච්චිලට වඩා විශේෂ උනේ ඒ ආච්චි ඒ පොඩි පොත ඒ වෙනකොටත් කියවන්නේ කණ්ණාඩි නැතුව. මං කල්පනා කරයා පුදුම ඇස් දෙකක් නේ. හොඳටම වයසට ගිහිල්ලත් කණ්ණාඩි දෙකක් නැතුව ඒ ආච්චි අර පොත කියවනවා. මං ඕකම අහගෙන තමයි ඒ ආච්චිත් එක්ක කතාවට යන්නේ. අම්මගේ ඇස් දෙක තාම හොඳට පේනවා. හරි සිරියාවන්ත ආච්චි කෙනෙක්. කතා කරලා බලද්දී ටීචර් කෙනෙක්. සාමාන්‍යයෙන් දරුවන්ට ගොඩාක් ආදරය කරලා අම්මා කෙනෙක් වගේ ඉඳලා මං හිතන්නේ ඒක වෙන්න ඇති. වයසට ගියත් හරි ප්‍රියමනාපයි. ඔය කතා බහ යනකොට මම නිකන් ඇහුවා. අම්මට කවුරු නැන්ද දැන් මේ මෙද්දි? නෑ අපේ ස්වාමිනාස මං දරුවෝ 5 දෙනෙක් මට ඉන්නවා. මගේ ලොකු පුතා අසවල් රටේ. එයාට දැන් දරුවෝත් ඉන්නවා මෙච්චරක් ඉන්නවා. මගේ අනිත් දරුවා අහවල් රටේ. දැන් මේ අම්මා කියනවා. මේ අම්මා මේක කියාගෙන යද්දී මගේ හිතට ඒ වෙනකොටම දුක ඇවිල්ලා ඉවරයි. ඒ අම්මා හරි ආඩම්බරෙන් කියාගෙන ගියා. අන්තිම දරුවා ගැනත් කිව්වට පස්සේ මට ඊළඟට අහන්න එකක් ආවේ නැහැ. ඒ අම්මටත් එතනින් එහා වචනයක් කියාගන්න බෑ. එකපාර නිකන් හිර වෙලා තිබ්බ දෙයක් එළියට පැන්නා වගේ එකපාර ඇඬුණා. මං ඊට පස්සේ නැගිටලා ආවා. ආයෙ එතනින් එහා මට කතා කරන්න බෑ. ඇයි අම්මා කියාගෙන ගියා පුතා අසවල් රටේ, දූ අසවල් රටේ, අනික් දරුවා මේ රටේ. ඒත් මං කවුරුවත් නෑ වගේ මේ වැඩිහිටි නිවාසේ. ඒ අම්මට වැඩිහිටි නිවාසෙට සල්ලි එවනවා දරුවෝ. එතන ඒ අම්මව බලා ගන්නවට කට්ටියට ගෙවනවා. හැබැයි අම්මා නම් ඒ දරුවෝ හැදුවේ කාටවත් සල්ලි දීලා ගෙවලා නෙමෙයි. ඒ අම්මා නම් ඒ දරුවෝ උස්මහත් කළේ කොහේ හරි දුර කෑතක තියලා කාට හරි බලා ගන්න කියලා නෙමෙයි. දරුවෝ 5 දිනක් රැකපු පෝෂණය කරපු අම්මව දරුවෝ 5 දිනෙකට එකතු වෙලා ආදරෙන් රැක ගන්න පෝෂණය කරගන්න බැරි වෙලා සත්පුරුෂයෝ ගොඩක් ඉඳිනවද මේ ලෝකේ? හරි අඩුයිද? හරි අඩුයි. මේ මම් පෙතට එන දූල පුතාලවත් ජීවිතේ තියෙන පුරා සත්පුරුෂ දරුවෝ වේවා කියලා මම සෙත් පතනවා. ඔයාලා ලස්සන කරන්න මේ ලෝකේ. මේ ලෝකේ ගොඩාක් ලස්සන වෙනවා දුවේ පුතේ. සත්පුරුෂයෝ පිරෙනවනම් බුදුරජාණන් වහන්සේ නමැති මහා සත්පුරුෂයන් වහන්සේව ගුණ වශයෙන් අහන්න අපි වාසනාවන්ත වුණා. උන්වහන්සේගේ තිබිච්ච සත්පුරුෂ කමකට සාමාන්‍ය මිනිසෙකුට කිට්ටු වෙන්න බෑ. සෙවණ දුන් රුක්ෂයටත් උන්වහන්සේ පුරා සතියක් තමන්ගේ නෙතු සංගලෙන් නේත්‍ර පූජා උපහාර දක්වමින් අනිමිස ලෝචනයක් කළා. හෙවණක් දීපු ගහටත් අපි කීයක් ගස්යට හෙවණට ඉඳලාද අපිට වගක්වත් නැහැ. අපි කීයක් නම් හෙවණවල වල ඉඳලාද අපිට වගක්වත් නැහැ. එච්චර බැරි වුණාට කමක් නැහැ. අපි අඩු ගානේ අපිට උදව් කරපු සජීවී මිනිස්සු ටික වඳිනකම. අම්මයි තාත්තයි දෙන්නව හොඳට හඳුන ගන්න දරුවෝ වෙන්න. ඒ දෙන්නට
ඔයාලා ඈතක හිටියත් ඔයාලා රැකියා කරන්න ඉගෙන ගන්න ඈතවල වල ඉන්න පුළුවන්. ඈතක හිටියත් දිනපතා දරුවනේ සිහි කර කර වඳින්න. ඒක ඔයාලා සාමාන්‍යයෙන් කරනවා රුවන්වැලි සෑයේ මෙහි ඉඳලා සිහි කරලා වඳින්නේ නැද්ද? අඟුලිමාල සෑයේ වඳින්න හිතුනහම සමහරට මෙහි ඉඳලා සිහි කරලා අඟුලිමාල සෑරජුන්ට වන්දනා වේවා කියලා වඳින්නේ නැද්ද? ඒ වගේ. ඔයාලා ඉන්න තැනක ඔයාලගේ බෝඩිමක හැමදාම රෑ නිින්දට යන්න කලින් අම්මට වඳින්න පුරුදු වෙන්න. තාත්තට වඳින්න පුරුදු වෙන්න. ගෙදර ගියපු දවස්වල අම්මයි තාත්තයි ළඟ ඉන්නවා නම් කවදාවත් දෙමව්පියන්ට ඈත් වෙලා වඳින්න එපා. ඔයාලා හිතන්න ඔයාලගේ අම්මලා ඔයාලව ඈත් වෙලා ඇසුරු කරනවට දාස ලං වෙලා ඇසුරු කරනවට වඩාගෙන තුරුල් කරන් හිටපු අය ඔයාලා. ඔයාලා දැන් තුරුල්ට නොගියට. එයාලා තාම ආසයි. එයාලට තුරුල් වෙනවනේ. කරේ තියාගෙන සතුටු වෙච්ච අය ඔයාලා. ඔයාලා දැන් එයාලගේ කරේ නැගලා යන වයසක නොහිටියට එයාලා තාම උනත් ආසයි. ඔයාලව කරේ තියාගෙන අරන් යන්න පුළුවන් නම්. ඒක සමහරට මෙතන ඉන්නවනම් අයියලාට දැනෙනවා ඇති. චූටි නංගියෙක් ඉන්නකොට ඒ නංගිව චූටි කාලේ හොරතල් කරපු විදිහට ලොකු වුණාට පස්සෙත් හොරතල් කරන්න දෙනවා නම් ආසයි. ඒක ලොකු වුණාට පස්සේ ඒක බෑනේ. දෙමව්පියන් දෙක කොහොම දැනෙනවද? එනිසා ඔයාලා අම්මලා තාත්තලාට ඈත් වෙලා වඳින්න එපා. අම්මා තාත්තා වඳින්න පුරුදු වෙන්න හොඳට කකුල් දෙක අල්ලලා ඒ කකුල් දෙක උඩ ඔයාලගේ හිස තියලා වඳින්න පුරුදු වෙන්න. සාමාන්‍යයෙන් කරන වන්දනාවක් දෙමව්පියන්ගේ පායුග ස්පර්ශ කරලා කරන්න. උගන්වපු ගුරුවරුන්ව මතක් කරගන්න. දැන් මම මගේ ජීවිතේ මතක් කරන්න උත්සාහ කරලා තියෙනවා. බලන්න ඉතින් මේ ජීවිතවල හැටි මට සියලු ගුරුවරු මතක් කරගන්න බෑ. මට උගන්වපු සියලු ගුරුවරු කවුද කියලා පුංචි වයසල උගන්වපු ගුරුවරු සම්බන්ධයෙන් මට කොහෙත්ම මතකයක් එන්නේ. එයාලා අපිට උදව් කරලා අපිට ඔය අකුරු ලියන්න මේ අපේ අත් අල්ලගෙන සමහරට සපෝට් කරන්න ඇතිනේ. ආයනු ලියන්න උදව් කරපු ඒ ගුරුවරු කොහෙද දන්නේ? අපි දැන් ආයනු ලියලා ඉන්නවා. ඒ අය අපිට සිහි වෙන්නේවත් නැත්තම් නිකන් ඒක නැද්ද යම් කිසි බාල බවක්. ඒක හරි බාල බවයි. අපි වෙනස් වෙමු. ඔයාලගේ ජීවිතේ හැරි නුවණකින් බලන්න ඕනේ හැබැයි. නැත්තම් මේ කෙලෙහි ගුණ කෘත ගුණ කියන එකත් අල්ලන්නේ අර හිතවල තියෙන මෝඩ කමින්මනේ අල්ලන්නේ. ලොකුම චොකලට් ගෙනත් දීපු අය මතක් වෙන්නේ. කෘත ගුණේ ඒ හරි නෑනේ අපිට එහෙම චොකලට් ගෙනත් දුන්නානේ. එහෙම මෝඩ තැන් වලින් මේක අල්ලන්න එපා. ඔයාලා මේක සිහි කරන්න ගන්න ඕන. මගේ ජීවිතේට හයියක් වෙච්චි මං වැටෙන තැන්වලදී මට අත දීපු මගේ ජීවිතේ ගොඩ දා ගන්න උදව් කරපු එකක් හොයන්න. ඒ හිතින් සිහි කරන්න. ඔයාලා දිනපතා රැස් කරන පින් ටික අඩු ගානේ මට මගේ ජීවිතේට හයියක් වෙච්ච සියලු දෙනාට එයාලගේ ජීවිතේ සැපේ උදෙසා අනුමෝදන් වෙත්වා කියලා අනුමෝදන් කරන්න. ඔයාලා අහලා තියෙනවද? ඔය ලිච්ඡවි කුමාර සූත්‍ර දේශනාවේ මම මේ දේශනාවේ තමයි මේක දැක්කේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි දෙමව්පිය දෙදෙනෙක් දරුවෙකුට යහපත් වූ හිතකින් කල්යාණ මනසකින් ආශිර්වාද කරනවා නම් ඒ ආශිර්වාදේ ඒ දරුවට ලැබෙනවලු. ඒක විග්‍රහ කරන්න මට තේරෙන්නේ නැහැ. ඒක බුද්ධ වචනේ. මම බුද්ධ වචනේ කියනවා. ඒ ආශිර්වාදේ යන්නේ කොහොමද කියලා ඒ ආශිර්වාදේ යන මාධ්‍ය ඒක පහදන්න මට තේරෙන්නේ නැහැ. හැබැයි ආශිර්වාදේ යනවා. ඒක කියනවා දරුවෙකුට කල්යාණ මනසින් දෙමව්පිය ආශිර්වාදපතද්දී මගේ දරුවා දිගාසිරි ලබත්වා කියලා. මගේ දරුවට වරදින්න එපා කියලා ආශිර්වාද කරද්දී දරුවන්ගේ ආශිර්වාදයේ ලබන දරුවා බුද්ධිහේව පාටිකංකා දියුණුවක්මයි කැමති යුත්තේ නෝ පරිහානි පිරිහෙන්නේ නැත කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. කල්යාණ මනස කියන එක එන්නේ කෙලෙහි ගුණ සලකනවා නම්. දැන් අර වැඩිහිටි නිවාසයේ හිටපු රාජ්‍ය අම්මට කල්යාණ මනසකින් දරුවන්ට සෙතක් එනව නැද්ද?
කොච්චර වුණත් ඒ අම්මට හිතෙන්නේ නැතිනේ අනේ මුන්ට මගේ ඇස් දෙකට මුව බල මට මාව ළඟ තියාගෙන මුන්ට මට සලකන්න බැරුව ගියානේ. කොච්චර වුණත් හිතෙන්නේ නැතිනේ. එතකොට අර කල්යාණ මනසට ඩිංගිත්තක් හරි හානි වෙනවනේ. හැබැයි දුවෙකුගේ පුතෙකුගේ ජීවිතේ තියෙනවා නම් අම්මට සෙනෙහසින් සලකන බව තාත්තට සෙනෙහසින් සලකන බව දෙමව්පියන්ගේ පායුග අල්ලලා හිස තියලා වඳින බව අනිවාර්යෙන් ඔය ආශිර්වාද ලැබෙනවා. ඒකෙම තියෙනවා මෙහෙම. යම් මේ බිරියක් යම් මේ දරුවෝ තමන්ගේ ස්වාමි පුරුෂයාට කල්යාණ වූ මනසින් ආශිර්වාද කරනවා නම් ඒ ස්වාමි පුරුෂයාට ඒ ආශිර්වාද ලැබෙනවලු. දරුවෙක් තාත්තට ආශිර්වාද කරනකොට තාත්තට ඒ ආශිර්වාද ලැබෙනවලු. දරුවන්ගේ ආශිර්වාදය ලබන ඒ තාත්තට බුද්ධියව පාටිකංකා දියුණුවක්මයි වෙන්නේ නොපරිහානි පිරෙන්නේ. ඔන්න ඔයාලට සුන්දර කරුණක්. ඔයාලගේ ජීවිතේ කරන හැම පිනක් ඉස්සරහම ඔයාලට උදව් කරපු ආදරණීය දෙමව්පියෝ ගුරුවරු ආදී උදව් කරපු අය සිහි කරලා පින් දෙන්න. ඔයාලගේ ජීවිතේ වෙනස් වෙන්න දහම්පදේ මුලින්ම කියපු කල්යාණ මිත්‍රෙක් ඉන්නවා නම් සිහි කරලා පින් දෙන්න. ඔයාලා කරන පිනක් ගානේ මේ යුගයේ අපිට ධර්මයේ ඉස්මතු කරලා පැහැදිලිව බුදුබණ කියලා දීපු අපේ කල්යාණ මිත්‍ර ගුරු දෙවිඳුන්ට පින් අනුමෝදන් කරන්න. අනේ මම මේ අහිංසකව කරන පින්කම් මට උදව් උපකාර කරපු ඒ අයට අනුමෝදන් වෙත්වා. එයාලගේ ජීවිතේ ඒකාන්තයෙන් අතුරු ආන්තරාවක් නැතුව සැපසේ ගතකරන්න මං රැස් කරපු පින් ආශිර්වාදයක් වෙත්වා. කෙලෙහි ගුණ දන්න සත්පුරුෂය වෙන්න දරුවන්ට සත්පුරුෂකම් ඇති කරගන්නත් වාසනාව ලැබේවා කියලා සෙත් පතනවා. තුන්වෙනි කරුණ මං කිව්වා ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න බලපාන දානයක් තියෙනවා. සාමාන්‍ය දානය කියලා කියන්නේ මහ බුදුම එකක්. ජීවිතේ ඕනම යහපත් කටයුත්තකට අත ගහන්න කලින් ඔයාලා එක දානකින් පටන් ගන්න. දානයකට තියෙන අමුතු බලයක්. දන් දෙන තැනැත්තා යමක් කරන්න අත ගහනකොට ඒක සඵල කරන බලවේග දානයත් එක්ක හිතවත් වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් ඒක අවස්ථාවක අහනවා කතං මිත්තානි ගන්තති ස්වාමීනි කොහොමද මිත්‍රයෝ හදාගන්නේ? මිත්‍රයෝ කිව්වම අපිට වටිනවා පේන මිත්‍රයොත් නොපෙනෙන මිත්‍රයොත් දෙගොල්ලම වටිනවා. කොහොමද මිතුරු හදාගන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ ඍජු උත්තරයක් දුන්නා. දදං මිත්තානි ගන්තති. දන් දෙද්දී මිත්‍රයෝ හැදෙන්නේය. අපි ජීවිතේ අපි දානේ නිතර පුරුදු කරනවා නම් පේන හොඳ මිත්‍රයොත් හැදෙනවා. හැදෙන්නේ නිකන් මසුරු මේ ලෝභ මිත්‍රයෝ නෙමෙයිනේ දන් දෙන කෙනෙකුට හැදෙන්නේ. දන් දෙන්න කැමති අය මිත්‍ර වෙනවනේ. ඔයාලා දන් දීලා තියෙනවා. බලන්න ඔයාලා දානයක් දෙන්න ලැහැත් වෙනකොට බැරි වෙලා හරි ඔය යාළුවෙකුට ආරංචි වෙනවා ඔයාලා දානයක් දෙනවා කියලා. දානෙට ආස යාළුවා නෙමෙයිද ඔයාලත් එක්ක එකතු වෙන්නේ. මේ මාත් උකට කීයක් හරි දෙන්නද? එකතු වෙනවා. මාත් එක්ක දානේ පූජා කරන්න එන්නද? එකතු වෙනවා. දන් දෙන කෙනාට හිතවත් වෙන්නේ මසුරෝ නොවේ. දන් දෙන අයයි. දානයට කැමති අයයි. පේන ලෝකෙමුත් එහෙමයි. නොපෙනෙන ලෝකෙමුත් එහෙමයි. ඒ නිසා ඔයාලගේ ජීවිතේ ඕනම හොඳ කටයුත්තක් ඔයාලා අත ගහන ඉස්සරහට ව්‍යාපාර කටයුතු වලට අත ගහයි. ඔයාලා ඉස්සරහට එක්සෑම් නොඑක් එක්සෑම් වලට මුහුණ දෙයි. ඔය හැම එකකටම කලින් ඔයාලා පළවෙනි දේ කරගන්න දානයක් දෙන එක. මේ වෙහෙර විහාර ගොඩනංවද්දී අපේ ගුරුදේවයන් වහන්සේ මේ වෙහෙරවල් හදනකොට අවස්ථා කීයක් දන් දුන්නද කියලා ඒක හිතා ගන්නත් බැරි තරම්. ওই සෑයවල් ගොඩනං වෙනකොට සෑයක් හදන මුල් අදියරේ ඉඳලා ඒ සෑය අවසන් වෙනකන් හිතා ගන්න බැරි තරම් දාන දෙනවා.
දානෙමයි ඔය බොහෝ අපේ අසපොල ඉදිකිරීම වලට ආශිර්වාද ලැබුණේ දානෙමයි. ඒ නිසා ඕනම දෙයකදී දාණය අපිට වටිනවා. ඒ අතරේ මෙහෙම එකක් තියෙනවා. ඔයාලා අහලා ඇති මේ වචනේ සමහරට. කාල දාන අහලා තියෙනවද? කාල දාන කියලා කියන්නේ සුදුසු කල දෙන දාන. මොනවද කාල දාන? දුබ්බික්කේ දානං දේති. භික්ෂාව අපහසු කාලවල දන් දෙනවා. දැන් ඔන්න දිට්ඨා කුණාටු ආවා. ඒ කුණාටු ආපදා තත්ත්වෙන් මිනිස්සු අසරණ වුණා. මිනිස්සු අවතෙන් වුණා. එයාලට අපට පුළුවන් විදිහට යම්කිසි දානයක් යම් පරිහරණය කරන්න මොන හරි දෙයක් දුන්නා. පරිත්‍යාග කළා. ඒ මොකද්ද? දුබ්බික්කේ. භික්ෂාව අඩු අපහසු කාලවල දන් දෙනවා. ඒක කාල දානයක්. ගිලානේ දානං දේති. ගිලන් වෙලා ඉන්නකොට ලෙඩේ හොඳ වෙන්න උදව් කරන කැප දේවල් දන් දෙනවා. ලෙඩේ හොඳ වේවා, සුවපත් වේවා. ඒක කාල දානය. ආගන්තුකේ දානං දේති. ආගන්තුකෝ ආපු කෙනෙකුට දන් දෙනවා. එයා ආගන්තුකෝ ආවේ එයාට හුරු නැහැ. එයාට ආගන්තුක සත්කාරයක් විදිහට දන් දෙනවා. ඒක කාල දානයක්. ගමිකේ දානං දේති. ගමනක් යන කෙනෙකුට ඒ ගමන පහසුවක් වෙන්න දානයක් දෙනවා. ඒකත් කාල දානයක්. ඊළඟට අග්‍ර ශස්‍ය දන් දෙනවා. අග්‍ර ශස්‍ය කියලා කියන්නේ තමන් උපයන යම් භවභෝග සම්පතක පළවෙනි කොටස. අද කාලේ නම් පළවෙනි වැටුපෙන් දන් දෙනවා. මොකද්ද? කාල දානය. කාල දානය කියන එක මහ පුදුම ආනිසංසයක් තියෙන එකක්. කොහොමද දානේ ආනිසංස? මිනිසියෙකුට භවභෝග සම්පත් උපදවන්න සමන්. කාල දානේ ආනිසංස තෝරනවා බුදුරජාණන් වහන්සේ. කාල දානේ දෙන කෙනාට තමන් බලාපොරොත්තු වෙන දේ බලාපොරොත්තු වෙන කලට සමෘද්ධිමත් වන්නේ. අන්න කාල දානේ ආනිසංස. යම්කිසි දානමය පුණ්‍ය කර්මයක් ඉපැද්දුවොත් දරුවනේ ඒ පින අවස්ථා තුනකදී විපාක දෙන්න පුළුවන්. එක දිත්තේවා ධම්මේ මේ ජීවිතේම විපාක දෙනවා. දෙක උපපජ්ජේ ඊළඟ ජීවිතේ විපාක දෙනවා. තුන අපරේවා පරියායේ සංසාර ගමනේ යම් අවස්ථාවක් ලැබිච්ච මොහොතක ඉස්මතු වෙලා විපාක අරන් එනවා. එහෙනම් ඔයාලා මේ ජීවිතේ දෙන කාල දාන ඔයාලගේ මේ ජීවිතේට බලපයිද නැද්ද? බලපානවාමයි. ඒ නිසා දානෙත් පුරුදු කරන්න පුළුවන් හැම අවස්ථාවකම කාල දානෙ පුරුදු කරන්න. කවුරු හරි ඉන්නවනම් අර මැසිවිල්ලේ මං හිතන එව්වා මට කරගන්නම බෑනේ. අත ගහන වැඩේ නිකන් අවුල්ම වෙලා යනවනේ. ආන් එහෙම හිතෙනවා නම් කාට හරි ඉක්මනට පටන් ගන්න හොඳ කාල දාන ටික. අද මේ ධර්ම දාන පින්කම කියන්නේ අද ඔයාලට මං කියලා දෙන දේශනාව ශ්‍රද්ධා රූපවාහිනියේ පටිගත කරලා විකාශනය කරන මේ ධර්ම දානය කරන නවෝදදු රස්සාවට යන්න කලින් මට මතක් කළේ මුලින්ම එයාගේ පළවෙනි වැටුප හම්බෙන්න කලින් මං ස්වාමීන් වහන්සේ ආසයි මට පඩි හම්බෙයි. පඩි හම්බුණාට පස්සේ මගේ පඩියෙන් කරන පළවෙනි දේ විදිහට දාන අතරේ අග්‍ර වූ ධර්ම දානයක් කරන්න මං ආසයි. ඔයාලගේ ජීවිතවලට ඒක ආදර්ශයක් කරගන්න පුළුවන් හින්දා මම මේ වචනේ කිව්වේ. ඔයාලා ජීවිතේ දරුවනේ ඔයාලා යම් දවසක වැටුප් ගන්න කාලෙක මම මේ කියන වචනේ හොඳට හිතට ගන්න. වැටුප පඩිය අතට හම්බෙච්ච ගමන් ওই පඩියෙන් යම්කිසි ඔයාලට පහසු මුදලක් මං කියන්නේ පඩියෙන් ලොකු මුදලක් කියලා. යම්කිසි පහසු මුදලක් ඔයාලට වියපැහැදම් කරන්න පහසු මුදලක් අනිවාර්යෙන් හැම පඩියකම මුලින්ම දානයක් වෙනුවෙන් යම් කොටසක් වෙන් කරන්න. හැම මාසෙකම ඔයාලා උපේන මුදලින් කරන වැඩ කටයුතු
ඔයාලා හිතන්නේ නැති විදිහට සමෘද්ධිමත් වෙයි. ඒ නිසා ඔය තියෙන්නේ දානේ අසිරිය. ඒක මං හිතන්නේ ප්‍රායෝගිකව අත්විඳින්න පුළුවන් එකක්. දන් දීගෙන යන්න මම මේ කියපු වචන මතක් වෙයි. ස්වාමීන් වහන්සේ කිව්වා දන් දීදී දානේ ආශිර්වාද ලැබනකොට අපේ බලාපොරොත්තු වෙන දේවල් අපේක්ෂා කරන දේවල් සඵල වෙන්න එකෙන් ආශිර්වාද ලැබෙනවා කියලා. හරි යනකොට තේරෙයි මතක තිබ්බොත් මම මේ දෙන දාන වලින් තමයි මට මේවට ආශිර්වාද ලැබෙන්නේ මේ දරුවන්ට. Tamanට තියෙන පොඩි දෙයින් පවා දන් දිය හැකි පරිත්‍යාගයේ පිරිච්ච හිත් ඇති කරගන්න වාසනාව ලැබේවා කියලා සෙත් පතනවා. ඊළඟ කාරණාව මම කිව්වා. අපේ දියුණුවට අපේ සාර්ථකත්වයට අපිට ආශිර්වාදයක් අනුන්ගේ දියුණුව දැක අනුන්ගේ අභිවෘද්ධිය දැක හදවතින්ම සතුටු වීම. මේක නම් ජීවිතයකට තියෙන පුදුම සැපක්. මුදිතාව කියලා කියන්නේ මිනිසෙක් මේ ජීවිතේ ඒ මිනිසෙගේ ජීවන ගමන සෑහෙන කොටසකින් සැපවත් කරන්න සමත් එකක්. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ ජීවිතේ තියෙන ලොකු කොටසකට ගින්දර ගේන එකක්. ඊර්ෂ්‍යාකාරයට බෑනේ පාරකවත් බහින්න. ඊර්ෂ්‍යාව නම් තියෙන්නේ පාරකට බැස්සත් ඉතින් හැනසිල්ලක් නෑනේ. ඇයි තමන් පාරට බැස්ස ගමන් ඔන්න තමන් බස් හෝල්ට් එකේ ඉන්නවා. හොඳ වාහනේ යනවා. ඊර්ෂ්‍යාවයි නම් වාවන්නේ නෑනේ. අර ලොකු වාහනයක් ගියොත් එහෙම හිතනවා කෝටි 7කට එකක ගියොත් හිතනවා. ඔය කළු සල්ලිද කොහෙද? එයාට සතුටු වෙන්න ක්‍රමයක් නැහැ. තව මිනිස්සෙකුගේ සාර්ථකත්වයේ තව මිනිස්සෙකුගේ දියුණුව සම්බන්ධයෙන් හිතකට එන්නේ අකුල් හෙලීමක්මයි. අපරාධ මේක. අන්තිමේ පිරිහිලා යන්නේ තමන්මයි. ඊර්ෂ්‍යාවක් නිසා දියුණු වෙච්ච මිනිස්සෙක් අතීතේ හිටියෙත් නැහැ. දැන් ඇත්තෙත් නැහැ. අනාගතේ ඒ જાතිය එකෙක් පහළ වෙන්නෙත් නැහැ. ඊර්ෂ්‍යාවෙන්ද පිරිහිලා ගියා. අපි බෝධිසත්වෝ සංසාරේ පෙරම් පුරන් එද්දි එක ජීවිතයක උපන්නා ඔය චද්දන්ත කියන හස්ති කුලේ ඒක ඇතින්නකගේ කුසින් උපදිනවා සුදු පාට ලස්සන ඇත් පෙටියෙක්. මේ ඇත් පෙටියා අයිති උනේ බරණැස්පුරේට. චූටි කාලේ ඉඳලම මේ ඇත් පෙටියව බලාගත්තා. හරි ගුණ යහපත් ඇත් ගොව්වෙක්. බෝධිසත්වයෝනේ දැන් ඇත් පෙටියා. ඇත් ගොව්වා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් ඇත් පෙටියා තාත්තට වගේ ආදරෙයි ඇත් ගොව්වට. ඇත් ගොව්වත් පුතෙකුට වගේ ආදරෙයි මේ ඇතාට. ඇතා ටික ටික වැඩෙනකොට ලස්සන දල දෙකක් ඇවිල්ලා හොඳ සද්දන්තය වුණා. මේ ඇතා ලැබිච්ච කාලේ ඉඳලම මිනිස්සු දන්නවා මේ ඇතා හින්දා රටට හරි ගියා. කලට වහිනවා. කලට පායනවා. මේ වෙනදාට වඩා අස්වනු පළදාව වැඩි. මේ කටියට තේරුණා මේ ඇතත් එක්ක වාසනාව තියෙනවා. ඉතින් මිනිස්සු ඒක අඳුනගත්තා. මිනිස්සු ඒ නිසා මේ ඇතාට හරි ආදරෙයි. ඇතා ලොකු වුණාට පස්සේ බරණැස් මහා රජුරුවන්ගේ මංගල හස්තිය වුණා. දවසක් බරණැස් රජුරුව තමන්ගේ රජමාලිගාවේ පුටුවේ වාඩි වෙලා ඉඳී රජුරන්ට එකපාර ඇහෙනවා වීදිය දෙවනත් වෙන්න ජයഘോഷා ඔල්වරසං. රජුරුව එකපාර කල්පනා කළා මේ විජිතේ මටත් නැති ජයഘോഷා මොකාටද? රජුරු සීමැදුළු කවුලෙන් ඔළුව දාලා බලනකොට අර හස්තියා ඇත්ගොව්වත් එක්ක වීදියේ එනවා. ඒ එද්දි තමයි මේ මිනිස්සුන්ට සන්තෝෂේ. මිනිස්සු ජයഘോഷා කරනවා අපේ ඇත් රජා දිනේවා. මිනිස්සු කෙහෙල් කැන් දෙනවා මෙහෙම. මේ ඉරිසියාකාර රජාට අර තිරිසනා ගැන ඉරිසියාව ඇති වුණා නේ. ඉරිසියා හිතනවා. ඉතින් කල්පනා කළා මම මේක අනසනවා.
හැබැයි මේකාව එකපාර නැසුවොත් එහෙම මිනිස්සු මට එරෙහිව නැගී හිටින්න පුළුවන්. උපායෙන් නසන්න ඕන. ඇත් ගොව්වක් වෙන්නවා. ගෙන්නලා කිව්වා එම්බල මේ මංගල හස්තියයි කියලා පත් කරගත්තට මේ ඇතාගේ දස්කම් මන් දැක්කේ නෑනේ. එතකොට ඇත් ගොව්ව කියනවා දේවයිනී මේකා චද්දන්ත කුලේ. මේකගේ අය මොනවද දස්කම් බලන්නේ? එනෑ එහෙම හරියන්නේ. මට ඇතාගේ දස්කම් බලන්න ඕන. දෙවිනි ඕන වෙලාවක ඇතා දස්කම් පෙන්නාවේ. එහෙනම් පරක්කු වෙන්න බෑ දැන්. දැන් ලැහැත්ති කරගනින් හස්තියව මං අනබෙර ගස්සනවා. නගරේ අනබෙර ගැස්සුවා. අද හස්ති රාජයා එයාගේ දස්කම් පෙන්වනවා. මිනිස්සු කඩ වහලා ආවේ. බලන්න. ඇතාගේ දස්කම් පෙන්වන්න තෝරගත්තේ චෝර ප්‍රපාත. චෝර ප්‍රපාතය කියලා කියන්නේ හොරුන්ව මේ අපරාධ කළාට පස්සේ ඒ කන්ද මුදුනට අරන් ගිහිල්ලා තමයි තල්ලු කරලා මරලා දාන්නේ. චෝර ප්‍රපාතේ උඩ සාමාන්‍යයෙන් ඇතෙකුට ඉන්න ඉඩ නැහැ. ওই අන්තම් මිනිස්සු දෙන්නෙකුට ඉන්න ඉඩ විතරයි තියෙන්නේ. රජ්ජුරුවෝ මේ හස්තියව චෝර ප්‍රපාතයට නගන්න කල්පනා කළා. රජුරු හිතුවා මේකට ඕකුඩ නැග ගන්න බෑ. නැගනගෙද්දි පෙරලිලා මැරෙයි. දැන් මිනිස්සුත් බලාගෙන ඉද්දි මේන් ඇතා චෝර ප්‍රපාතේ උඩට නගිනවා කිසි ගාණක් නැතුව. මිනිස්සුන්ට සන්තෝසයි. රජ්ජුරුවන්ගේ ඇස් දෙක පුපුරු ගහනවා. මිනිස්සුන්ට ඇයි සතුට? මිනිසුන්ගේ හිතේ ඉරිසියාව නැහැ. ඇයි අර රජාට මේ දරා ගන්න බැරි වෙහසක්? ඒ මිනිසයාගේ හිතේ ඉරිසියාව. බලන්න එකම සිද්ධිය දෙහා දෙන්නේ කෝණ දෙකකින් බලනවා. ඉරිසියාව හිත තියාගෙන බලන කෙනාට වෙහෙසගෙන දේ. ඉරිසියාව නැති කෙනාට සැනසීමක් එනවා. තේරෙනවද මම කියන දේ? එකම දේ දිහා ලස්සන වාහනයක යන මිනිසෙක් දිහා ඉරිසියාව නැති කෙනයි ඉරිසියා කාර්යයි බලනකොට ඒ දෙන්නට දැනෙන්නේ විඳීම් දෙකක්. ලස්සන ගෙයක් දිහා ඉරිසියාකාරයෙක් බලනකොටයි මුදිතාවෙන් යුක්තව බලනකොටයි ඒ දෙන්නට දැනෙන හැඟීම් දෙවිදියක්. චෝර ප්‍රපාතේ උඩ නැගලා ඇතා කකුල් හතර ගානට ළඟ තියාගෙන හිටගත්තා. මිනිස්සු ඔල්වර සම්දෙනවා. රජුරෝ කියනවා ඇත් ගොව ඉන්නේ දැන් ඇතාගේ පිට. රජුරෝ කියනවා මදි තාම මදි. කකුල් තුනෙන් ඉන්න කියපන්. ඔන්න හස්තිය එක කකුලක් කිස්සුවා. පෙරලෙන්නේ බැලන්ස් එකේ ඉන්නවා. රජුරෝ කියනවා තව කකුලක් උස්සන්න කියපන්. ඇතා ඉස්සරහා කකුල් දෙක උස්සලා පිටිපස්ස කකුල් දෙකෙන් හිටගත්තා. පෙරලෙන්නේ ගානට ඉන්නවා මේක උඩ. රජුරෝ තම මදි. තව කකුලක් උස්සන්න කියපන්. ඇතා අනිත් කකුලත් ඉස්තුවා. දැන් තනි කකුලෙන් මේ හස්තයයි මිනිස්සුන්ට හිතා ගන්න බෑ. මිනිස්සු ප්‍රීතියෙන් ඔල්ලොර සම්දෙනවා. රජ්ජුරුවන්ගේ ඉරිසියාව ඉහ මොළ ගියා. පාලනින් ගිලිහුණා. රජ්ජුරුවෝ කියන්නේ මොකද්ද කියලාවත් වගක් නැතුව කිව්වනේ. අනිත් එකත් උස්සන්න ගියාපන්. අනිත් එක උස්සපු ගමන් මේ හස්තිය ඉති වැටෙනවනේ. ඇත් ගොවට එතකොට තේරුණා. මේ දුෂ්ට රජා මේ අතා ගැන ඉරිසියාවෙන් ඉන්නේ. ඇත් ගොව හස්තියගේ කුඹස්තලයට අත තියලා කිව්වා මගේ පුතේ මේ දුෂ්ට රජාට උඹේ වටිනාකම තේරෙන්නේ නැහැ. මම පොඩි කාලේ ඉඳලා උඹව හැදුවා. මට උඹ තනියෙන් මැරෙනව බලන්න බෑ. පුතේ රජා අනිහින්දා කකුල උස්සපන් අපි දෙන්නම මේකෙන් වැටිලා මැරෙමු. මන් දන්නේ පුතේ උඹට අහස් ගමන් තියනවද කියලා. උඹට අහස් ගමන් තියෙනම් මේ මාවත් ඔසවාගෙන මේ ඉරිසියාකාර දුෂ්ට රජාව දාලා අපි වෙන ප්‍රදේශයකට යමු. එයා චද්දන්ත කුලයේ ඇතෙක්. එයාට ජන්මෙන්ම තිබ්බා අහස් ගමන්. අර කකුල උස්සනකොට සාමාන්‍ය ඇතෙක් නම් පෙරිල්ල වැටෙනවා. මෙහා ඇත්ගොව්වවත් අරගෙන ඊතරයකින් විදින්න බැරි තරම් උඩට අහසට ගියා.
එතකොට අර ඇත්ගව්වා හස්තියගේ පිට උඩ ඉඳන් කියලා තියෙනවා. එම්බල දුෂ්ට මෝඩ රජ. ඔබට මේ වගේ පුණ්‍යවන්ත හස්තියෙකුගේ උපස්ථාන ලබන්න වාසනාව නැහැ බොල කියලා. ඒ හස්තියව අරගෙන ගියා කෝසලෙට. කෝසලේ හිටපු රජුරෝ මේ හස්තියව පිළි අරන් දිවි ඇති තාක් ඒ හස්තියව තමන්ගේ මංගල හස්තිය කරගත්තා. ඔයාලා දැනටමත් දන්නවා ඒ කාලේ බරණැස් රජා කවුරු වෙන්න ඇද්ද? ඒ දෙව්දත්. ඒකල කෝසල රජා අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ඊර්ෂ්‍යාකාරකම ජීවිතේ කෙලවරකට ලං කරගන්න එපා. හිතේ තියෙයි දරුවනේ ඊර්ෂ්‍යා. ඊර්ෂ්‍යාව ඔයාලා ගාව තිබ්බා කියලා මම මේ වචන ටික කිව්වහම නිකන් අර හිත පාරව ගන්න එපා. අයියෝ ස්වාමීන් වහන්සේ කිව්වා ඊර්ෂ්‍යාව හරි කැතයි කියලා. මගේ ළඟ තියෙනවනේ ඒක. අපේ ළඟ ඇති. ගොඩාක් ඇති. අපි සංසාරේ ආපු අයනේ. සංසාරේ කියන නරාවලේ ගෑවිච්ච ජරාව ටික අනිවාර්යෙන් අපේ ගාව ඇති. හැබැයි අපි ඒව දැක දැක හොදමු. ජරාවක් පේන එක වටිනවනේ හොද ගන්න. ඔයාලා ඇඳුමක් හොදනකොට ඔයාලා ඇඳුම තනින් තන බලන්නේ. හොයන්නේ ජරාව කහට කුණු කෝ ඒවා කොතනද ගෑවිලා තියෙන්නේ. යම් තද කුණක් ගෑවිලා තිබ්බොත් එහෙම අපි අතුල් ආයේ බලන්නේ ගිහිල්ලාද කියලා. ඒ වගේ ඕක ඇතුලේ තියෙන ජරාවල් පිනිච්චි දෙන්න. ඒක පවත්වන්න එපා. දැක්ක ගමන් හිතන්න නෑ. එයාලගේ වාසනාවට එයාලගේ පිනට නිති ලැබිලා තියෙන්නේ. ඒ ලැබිච්ච කිසි දෙයක් අහිමි නොවේවා. ලස්සන ගෑනු ළමයි දකිද්දී ඒ ගෑනු ළමයි අපි හිතමු තරුණ ගෑනු ළමයි ලස්සනයි. ගොඩාක් වෙලාවට එයා දිහා කවුරු හරි බැලුවත් බලන්නේ එක්කෝ ඉරිසියාකාර හිතකින් එක්කෝ වනචර හිතකින්. ওই දෙකනේ තියෙන්නේ නේ. අපිට බලන්න පුළුවන් නම් මෙහෙම ඒ ගෑනු ළමයි හරි ලස්සනයි. එයාගේ සසරේ පින එයාගේ ලස්සන රැකේවා. ඕක හිතන්න දරුවනේ. ඔහොම හිතන්න. ඔයාලා හිතෙන්න පුළුවන් හිතපු පමණින් ස්වාමීන් වහන්සේ ওই ගුණේ වැඩෙයිද? ඔය හිතලා තමයි ඒක වැඩෙන්නේ. ඇයි ඉරිසියා වෙන්නේ හිතුවිල්ලකින්නේ? එහෙනම් ඉරිසියාව මුදිතාවට පෙරලන්න තියෙන්නේ මොකකින්ද? හිතුවිල්ලකින්මයි. හිතන්න. ඔයාලට වඩා දක්ෂ ළමයි ඔයාලත් එක්ක එකට ඉගෙන ගනි. ඔයාලට පුළුවන් නම් ඒ දක්ෂයාට එයාට ඉගෙන ගන්න උවමනා කරන දෙයක් ඔයාලගේ අතින් අරන් දෙන්න. පෑනක් හරි කමන්නේ. ලස්සනට අකුරු ලියන කෙනෙක් ඉන්නවා. ඒ ලස්සනට අකුරු ලියන කෙනාට සාමාන්‍යයෙන් තියෙන හොඳ වර්ගයේ පෑන ඔයාලා අරන් දෙන්න. හදවතින් ආශිර්වාද කරගෙන එයාගේ අකුරු හරි ලස්සනයි. එයාගේ ලස්සන අකුරු තව ලස්සන වේවා. පොඩි දෙයකට පවා හොඳට ඉගෙන ගන්න කෙනෙකුට ඔයාලට එච්චර දස්කම නැතත් ඔයාලා හදවතින් ආශිර්වාද කරන්න. අනේ එයාගේ අධ්‍යාපන කටයුතු තව සාර්ථක වේවා. එයා දක්ෂයා. ඒක ඉතින් එයාගේ පින. ධන සම්පත් තියෙන මිනිස්සු දිහා බැලලා ඔයාලා සතුටු වෙන්න ඒ මිනිසුන්ගේ වාසනාව ඉතින් ධනෙ ලැබුණේ. එයාලගේ ධනෙ දශමයක්වත් පිරෙහෙන්න එපා. මේ ලෝකයේ ඇතුලේ ඔහොම හිතන අය ගොඩාක් අඩුයි දරුවනේ. ගොඩාක් අඩුයි. ඒ හින්දා මේ සමාජය කියන්නේ නැද්ද මේ මෙහෙම? අම්මලා තාත්තලා කියලා ඇති ගෑනු ළමයින්ට ඕන තරම්. ඔය ඇඳලා යන විදි වලින් එහෙම. සමහරවිට දෙමව්පියෝ කියනවා ඕනවට වඩා පාරේ පේන්න ඉන්න එපා. ඇස් වහවදී, කට වහවදී. මිනිස්සුන්ගේ තියෙනවා හැම එකක්. ඇස් වහවදිනවා, කට වහවදිනවා කියලා එකක් තියෙනවානේ. ඔය ඇස් වහ කට වහ කියලා කියන්නෙම මුදිතාව තියෙන කෙනෙක්ගෙන් වදින එකක් නෙමෙයි. ඉරිසියාකාරයෙන් වදින්නේ. ඉරිසියාකාරයෙක් ඉරිසියාකාර බැල්මක් දානවා. එතකොට ඒකෙන් ඇස් වහවදිනවා. ඉරිසියාකාරයෙක් ඉරිසියාකාර බැල්මක් දාලා එක්ක වචනයක් කියනවා එක්ක නිකන් සූ ගාලා අදිනවා. එතකොට ඒකට කියනවා කටවහ වදිනවා. කොච්චර අභාග්‍යයක්ද? මිනිස්සෙක් හදාගෙන ඉන්න ගෙයක් දිහා ඔයාලා බැලුවත් ඒ ගෙදෙට්ට හානියක් නම් ඔයාලට සතුටු වෙන්න කරුණක්ද?
හැඩට ඉන්න මිනිස්සෙක් දිහා ඔයාලා බැලුවත් ඒ මිනිස්සයාට හානියක් නම් අපිට අපි ගැන සතුටු වෙන්න බලවන්ද? හැබැයි නිකන් හිතන්න යම් මිනිස්සෙක් ලස්සනට ඉන්නකොට අහම්බෙකට හෝ ඒ මිනිස්සයාව අපේ ඇස් දෙකට බැලුණත් ඒ මිනිස්සයාට ආශිර්වාදයක් ලැබෙනවා නම් අපි නිසා. අහම්බෙකට හෝ මිනිස්සෙක් ලස්සනට හදාගත්ත ගෙදරක් අපේ ඇස් දෙකට දකිනකොට ඒ ගෙදෙට්ට අපේ බැල්ම නිසාත් සිතක් සැලසෙනවා නම් ඔයාලට පෞද්ගලිකව ඔයාලා සම්බන්ධයෙන් සන්තෝෂ වෙන්න බැයිද? මම මේ જાතිය හිතක් තියෙන කෙනෙක්. ඒ නිසා හදන්න ඊර්ෂ්‍යා නැති මුදිතා පිරුණු සිත්. මුදිතාවෙන් යුක්ත ඔයාලා අතගහන කටයුත්තට මුදිතාව ඒක සාර්ථක වෙන්න ආශිර්වාද සලසයි. දරුවන්ට මුදිතාවෙන් පිරුණු හිත් ඇති කරගන්න වාසනාව ලැබේවා. අවසාන කාරණාව මම කිව්වා මොකද්ද? අවසානම කරුණ මේ කරුණු හතරටත් එකම බලපානවා. ධෛර්යවන්තව අධිෂ්ඨානයේ වීරිය කිරීම. ඕක තමයි ප්‍රාර්ථනා ඉෂ්ට කරවන්න ඔයාලා ගාව තියෙන ඔයාලගේ ආධ්‍යාත්මයේ තියෙන ජවය. අධිෂ්ඨානය වීරිය. අධිෂ්ඨානය කියලා කියන්නේ තමන්ගේ ඉලක්කය සම්බන්ධයෙන් තමන් ගන්න බලය. ඒක තමයි අධිෂ්ඨානය. මම මෙතෙන්ට යනවා. මම මේක කරනවා. මම සාර්ථක වෙනවා. ඒ අධිෂ්ඨානය කවදාවත් ලාමක දෙයකින් කැත කරගන්න එපා. අධිෂ්ඨානයේ කැත වෙන ලාමක දේවල් තමයි අද ඔය සමාජ මාධ්‍ය ක්‍රමයේ හැම ගොඩාක් මොටිවේෂන් කී තියෙන්නේ. සම්පූර්ණයෙන්ම මහ බාල වර්ගයේ දේවල්. මම දැක්ක මෙහෙම පාඩයක්. හොඳම සාර්ථකත්වය කියන්නේ පරිගැනීම යනු හොඳම සාර්ථකත්වයයි. දරු කෙනෙක් සාර්ථක වෙනවා කියලා කියන්නේ එයාට යම් කිසි කෙනෙක් ගැන පලි ගන්න හිතෙන්න ඕනේ. එතකොට තමයි එයා සාර්ථකත්වයට යන්නේ. ආයි මම දැක්ක ඔය සමාජවාදී බාල වර්ගයේ පෝස්ට්. යම් දවසක දියුණු වෙයන් උඹට කතා හදපු එවුන්ට හික් ගෑවෙන්න. එතකොට එයාගේ ආධ්‍යාත්මය තියෙනවා මම යම් දවසක දියුණු වෙලා සාර්ථක වෙලා මට කතා හදපු ඈයන්ට මම නිකන් හික් ගෑවෙන්න කරනවා. මොකන්ද ඒ අදහස? මොකටද අපිට එහෙම ජීවිතයක් නේ? ඔයාලා යම් දවසක මේ ඔයාලගේ විශ්වාසي බිඳපු කෙනාව ඔයාලා දියුණු වෙලා එයාව පාරවන්න හිතන් ඉන්නවා. අපි හිතමු පෙම්වති එක්ක පෙම්වතා එයා විශ්වාසي බින්දා යම් දවසක ඔයාලා හිතාගෙන ඉන්නවා මං හොඳ කාර් එකක් බස්සලා මං හොඳ ගෙයක් හදාගෙන මට බෑ කියපු මට වෙනස්කම් කරපු අයව මං පාරවනවා. මොකක්ද ජීවිතේ? මම ඔයාලට කියලා දෙන්නම් පුළුවන් නම් මොටිවේෂන් එකක් හදාගන්න මෙහෙම. මං වෙනුවෙන් මං ලොකු මහත් වෙනකන් කඹරපු මගේ අම්මට මගේ දියුණුව දැකලා નિરાයාසයෙන් ඇස්වලට කඳුලක් එන ගානට මං දියුණු වෙනවා. ආන් හදාගන්න එහෙම එක. මගේ දියුණුව දැකලා මගේ තාත්තගේ ඇස් දෙකට નિરાයාසයෙන් කඳුළු පිරෙන විදිහට මං දියුණු වෙනවා. හදාගන්න එහෙම අධිෂ්ඨානය. මං වෙනුවෙන් මගේ තාත්තා මගේ අම්මා මේ වෙනකොට කී කෝටියක් වියදම් කරලා ඇද්ද? ඔයාලා නිකන් නිදහසේ හදලා බලන්න. ඔයාලට ගණන් පුළුවන්. ඔයාලා මේ උසස් අධ්‍යාපනය ලබන දරුවෝ ඇති, කැම්පස් වල ඉන්න දරුවෝ ඇති. ඔයාලා නිකන් ගණිතෙන් හදලා බලන්න ඔයාලා වෙනුවෙන් මේ වයසට එනකන් දෙමව්පියෝ වියදම් කරපු ගාණ දල වශයෙන් කීයද කියලා? කෝටි කීයක් එයා යට කරලා ඇද්ද කියලා ඔයාලා ওই ගානට ගේන්න. ඔයාලට පුළුවන් නම් ඒ දෙන්නගේ හදවත් ඔයාලගේ දියුණුව ඉස්සරහා
සන්තෝෂින් ප්‍රීතියටපත් වෙලා ඒ ඇස්වලට කඳුලක් එන ගානට ඔයාලගේ දියුණුව හදාගන්න දරුවනේ. ඒ දියුණුව නිසා ඔයාලා ගන්න අදිෂ්ඨානයත් පූජනීයයි. ඒකත් උතුම්. හැම මිනිසෙකුටම ගන්න අදිෂ්ඨානෙට යන්න ජීවිතේ ඉඩ දෙන්නේ නැහැ. සමහර මිනිස්සු හොඳට ඉඳලා එකපාර ලෙඩ වෙනවා. මේ හොඳ ඉලක්ක වලට යන දරුවෝ එකපාර කැන්සර් හැදිලා ඇඳට වැටෙනවා. හොඳ ඉලක්ක වලට යන දරුවෝ එකපාර ඇක්සිඩන්ට් වෙලා එකතෙන් වෙනවා. හොඳ ඉලක්ක වලට යමින් ඉද්දී නොහිතපු කරදර කඩාපාත් වෙලා එයා බලාපොරොත්තු වෙච්ච ගමන එයාට ය아가න්න බැරි වෙනවා. හොඳට හිටපු දරුවෙක් අපි හිතමු එකතෙන් වෙලා ඇඳට වැටුණා. එයා ඇඳේ දිගා වෙලා ඉද්දි එයාගේ හදවතට මතක් වෙනවා නම් මං දියුණු වෙන්න වෑයම් කරපු අදහස පවා පූජනීයයි වටින එක. කොච්චර සතුටක්ද? අර වගේ බාල වර්ගයේ අදහසක් තියාගෙන ඉන්න මිනිස්සුෙකුට හදිසි අසනීපයක්වත් වෙලා ඇඳට වැටුණොත් එහෙම. එයා මේ වෙන කෙනෙක්ව හිග්ගාවන්න හිතන් හිටියා. අන්තිමේ එයා ඇඳට වැටිලා. එයාට තමන් ගත කරපු ජීවිතය සම්බන්ධයෙන් කිසි සැනසෙල්ලක් නැහෙනේ. ඒ නිසා හොඳ නුවණකින් ඕක තේරුම් ගන්න. අදිෂ්ඨානය කියන එක වටින තැනක තියාගන්න. වීරිය කියලා කියන්නේ මේක හරි අසිරිමත් දෙයක්. වීරියට මං ඔයාලට සමීප වචනයක් ගේනවා. වීරිය කියන්නේ කැපවීමට. වීරිය කියන්නේ කැපවීමට. තමන්ගේ ඉලක්කයට, තමන්ගේ ප්‍රාර්ථනාවට, තමන්ගේ බලාපොරොත්තුවට උපකාර කරන කාරණා තමන්ගේ ජීවිතයට ලං කරගන්න උදව් කරන්නේ කැපවීම. තමන්ගේ දියුණුවට, සාර්ථකත්වයට, ඉලක්කයට, ප්‍රාර්ථනාවට බාධා වෙන කාරණා තමන් කොච්චර රුචි කරන දේවල් වුණත් ඒව ජීවිතෙන් ඈත් කරන්න උදව් කරන්නේ කැපවීම. මිනිසෙකුගේ හිතේ ප්‍රාර්ථනා විතරක් තිබ්බට වැඩක් නැහැ. ප්‍රාර්ථනා බිත්තිවල ගහන් හිටියට වැඩක් නැහැ. මම මෙතෙන්ට යනවා, මම මෙහෙම වෙනවා. එයාගේ ප්‍රාර්ථනා තියෙන්නේ හොඳ දියුණු මිනිසෙක් වෙන්න. හැබැයි එයා ප්‍රාර්ථනාව දියුණු මිනිසෙක් වෙන්න තියාගෙන කාමරය ඇතුළට ගියාට පස්සේ කරන්නේ ඩේටා කාඩ් ඉවර වෙනකන් ගේම් ගහන එක නා. එක්කෝ මොනවා හරි තේරුමක් නැති වීඩියෝ පට බල කාලේ වනස ගන්න එක නම් එයාගේ ප්‍රාර්ථනාව වෙනම එකක්, කැපවීම වෙනම එකක්. එයා දිනුවක් කරයයිද? ඒ නිසා මේකෙදි වැදගත්ම දේ හොඳ අදිෂ්ඨානයකින් යුක්ත වීරිය තමන් ළඟ තිබීම හදන්න. එහෙම වීරියක් තිබ්බොත් එහෙම අද කියපු කාරණා ටික ඔක්කොම ඔයාලට හදා ගන්න පුළුවන්. මම මේ කියපු සියලු කාරණා තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න උදව් කරන කාරණා. ඒ නිසා සීලය ලං කරගන්න. දුස්සීලකම ඈත් කරන්න. කෙලෙහි ගුණ දන්න සත්පුරුෂකම ලං කරගන්න. අසත්පුරුෂකම ඈත් කරන්න. තමන්ගේ ජීවිතයට පරිත්‍යාගය ලං කරගන්න. ලෝභ මසුරු බව ඈත් කරන්න. තමන්ගේ ජීවිතයට මුදිතාව ලං කරගන්න. ඉරිසියාව ඈත් කරන්න. දරුවන්ට වීරියවන්තයෝ බවට පත් වෙන්නත් වාසනාව ලැබේවා කියලා සෙත් පතනවා. අද මේ කියා දීපු උතුම් කාරණා පහ ජීවිතයට ගලපාගෙන තමන්ගේ ජීවිතයේ තියෙන යහපත් ප්‍රාර්ථනාව සඵල කරගන්න මේ දරුවන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.